අපි හොල්මන් කතාවක් අහමුද? චීනයේ 375 වන බස් රථයේ අභිරහස. මේ කතාව චීනයේ වෙන එකක්. මේ 375 බස් එක තමයි රැට යන අවසාන බස් එක වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාව වෙන්නේ 1995 11 වෙනි මාසේ 14 වෙනිදා. එදා මේ බස් එක පුරුදු විදිහටම යන්න පිටත් වෙලා තියෙනවා ෂියන් ෂෑන් වලට. මේ වෙලාවේ මේ බස් එක ඇතුලේ ඉඳලා තියෙන්නේ ඩ්‍රයිවර්, තරුණ කොන්දොස්තරවරිය, මහලු කාන්තාවක් සහ තරුණ කපල් එකක්. ඒ වගේම තව එක පිරිමි ළමයෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් මේ බස් එක යනකොට එක පාරටම පාරේ ඉඳන් බස් එකට අත දාලා තිබ්බා මිනිස්සු 3 දෙනෙක්. දැන් ඉඳන් තමයි මේ කතාව පටන් ගන්නේ. ඉතින් මේ මිනිස්සු 3 දෙනා දැකලා ඩ්‍රයිවර් ඇතුළු අනිත් මගියෝ බය වුණා. ඊට පස්සේ කොන්දොස්තර කිව්වලු මේ අයත් ශ්‍රියන් ෂාන් වලට යන අය වෙන්න ඇති බස් එකට දාගමු කියලා. මේ අය ටිකක් අමුතුයි. මෙයාලා ඇඳන් හිටියේ මීට අවුරුදු 100කට විතර කලින් චීනයේ අය ඇඳපු ඇඳුම්. ඉතින් මේක දැකලා මගින් බය වුණා. ඉතින් මේ අයගේ බය යවන්න කොන්දොස්තර මගින් ගාවට ගිහිල්ලා කිව්වලු මේ දවස්වල මේ පැත්තේ ෆිල්ම් ෂූටින් තියෙනවා කියලා. මේ ඒවට ආපු කට්ටිය වෙන්න ඇති කියලා කිව්වලු. මේක අහලා මගෙන් ටිකක් සංසුන් වුණාලු. ඒත් අර කපල් එක ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා ගියා. දැන් බස් එකේ ඉතුරු වෙලා ඉන්නේ වයසක ගෑනු කෙනෙක්, තරුණ පිරිමි ළමයෙකුයි අර මිනිස්සු 3 දෙනයි විතරයි. මේ වයසක ගෑනු කෙනා නම් හිටියේ හරි හිස් කලබලයකින්. ටිකක් දුර යද්දි අර වයසක ගෑනු කෙනා පොඩි කේස් එකක් දැම්මා පිරිමි ළමයා එයාගේ පර්ස් එක හොරකම් කරා කියලා. ඉතින් ඒ පිරිමි ළමයා කිව්වෙම එයා හොරකම් කළේ නෑ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ එන්න වැඩි වුණා. ඊට පස්සේ මේ වයස්ක ගෑනු කෙනා කිව්වා පොලිසිය ගාවින් නවත්තන්න කියලා. ඉතුරු ටික පොලිසියට ගිහින් බලා ගන්නම් කියලා කිව්වලු. ඉතින් කිව්වා වගේම මෙයාලා පොලිසිය ගාවින් නැවැත්තුවා. ඊට පස්සේ අර ගෑනු කෙනයි පිරිමි ළමයි පොලිසිය ගාවින් බැස්සා. ඊට පස්සේ බස් එක ගිහාම අර වයසක ගෑනු කෙනයි පිරිමි ළමයයි කිව්වා මගේ පර්ස් එක තියෙනවා මම බොරුවක් කිව්වේ කියලා. ඉතින් මේක අහලා අර පිරිමි ළමයාට හොඳටම කේන්ති ගියා. ඊට පස්සේ එයා කිව්වා එහෙනම් ඇයි මම යන්න තිබුණ ගමන නතර කරේ කියලා. ඊට පස්සේ මේ ගෑනු කෙනා කිව්වේ හරි පුදුම කතාවක්. එයා බස් එකේ එනකොට ලයිට් එළිය තිබ්බ තැන් වලින් අර මිනිස්සු දිහා බලලා තිබුණා. ඉතින් එයා එක්කෙනෙක් එතන හිටපු එක්කෙනෙක්ගේවත් කකුල් තිබිලා නැහැ. මේක අහපු අර පිරිමි ළමයට තේරුණා මේ වයස්ක ගෑනු කෙනා තමන්ව බේරගෙන කියලා. ඉතින් මේ අය පොලිසියට ගිහින් මේ කතාව කියනවා. මේක පොලිසිය කවුරුත් විශ්වාස කරේ නැහැ. ඉතින් මෙයාලා hina වෙලා එයාලගේ ඇඩ්‍රස් විතරක් ලියන්න පටන් ගත්තා. පහුවදා උදේ ආරංචි වෙනවා මේ බස් එක අනතුරකට ලක් වෙලා කියලා. ඉතින් පොලිසියට මේ අය කියපු කතාවේ ඇත්ත දැන් තේරෙනවා. ඉතින් මෙයාලා ආයෙත් අර වයසක ගෑනු කෙනයි පිරිමි ළමයා ස්ටේෂන් එක ගාවට ගෙනහල්ලා මේ ගැන අහනවා. ඊට පස්සේ මේ බස් එක සතියකින් විතර හොයාගන්නවා. ඒ හොයාගන්නේ බස් එකේ ගමනාගමනයට කිලෝමීටර් 100ක දුරින් වගේ තිබුණ ජලාශයක. ඉතින් මේ බස් එක මෙච්චර දුර යන්න තෙල් තිබිලා නැහැ. මේක නිසා බස් එකේ තෙල් ටැංකිය ඇරලා මේගොල්ලන් බලද්දී තෙල් ටැංකියේ තිබුණ තෙල් නෙමෙයි ලේ.